කොහමද ළමයි මම හිතන්නේ ඔයගොල්ලෝ ඊයේ ක්ලාස් එක අපේ බලලා තමයි අද මාව දකින්නේ බලලා නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ ෆස්ට් ඩේ ෆ්‍රී ක්ලාස් සෙෂන් එක අනිවාර්යෙන්ම බලන්න ළමයි ඒකෙදි සරලව දැන් ඔයාලා බලන්න නැතිනේ සමහර අය බලන්න නැති ඇයි මෙච්චර සරලව උගන්වන්නේ කියලා හරිද හරි මම ඒ කියන්නේ දැනට ඉංග්‍රීසි දන්න ළමයිනුත් ඔක බලන්න නැති යාලා හිතනවා ඇති මේ වගේ සරල දේවල්ද මේ ක්ලාස් එකේ කරන්නේ කියලා එයාලටයි මම මේ මුලින්ම කතා කරන්නේ නෑ මේ සරලත්වයෙන් පරම සංකීර්ණත්වයකට ඔයගොල්ලෝම ගෙනියනවා මාස දෙකක් ඇතුළත තමයි මේ ප්‍රෝග්‍රෑම් එක සිද්ධ වෙන්නේ ඒ වගේම ඊයේ ජොයින් වෙච්ච ඉංග්‍රීසි සමහරකට අඩු දැනුමක් තියෙන අයට මේක ගොඩක් වටින්නේ නැති මේ සරල දැනුමින් අපි දෙයක් ඉගෙන ගන්නනේ කියන එක ඔයාලවත් ළමයි හිතා ගන්න බැරි විදිහට මාසයක් ඇතුළත පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමකට ගෙනියනවා ඉංග්‍රීසි අවබෝධයක් ඇති කරනවා. ඒ කියන්නේ ඔයාලා ඇතුලේ කම්ප්‍රිහෙන්ෂන් කියන දේ ඇති කරනවා ඉංග්‍රීසි ගැන. ආයෙත් ඉංග්‍රීසි පන්ති වලට යන්න කිසිම ඉඩක් තියන්නේ නැහැ. ඒක සහතිකයි ළමයි. මොකද ඔයාලට අවබෝධය ලැබුණාට පස්සේ එතනින් යා ඉංග්‍රීසි වල ඕන දේ ඔයා තනියම ඉගෙන ගන්නවා. ඒකයි ඇත්ත කතාව. මේ ලෝකේ තියෙන ඔක්කොම ඉංග්‍රීසි ටික කාටවත් උගන්වලා ඉවර කරන්න බෑ. එහෙම දන්න මිනිස්සෙකුත් මේ ලෝකේ නෑ ළමයි. ඒකන වාට අවබෝධය මං අරන් දුන්නට පස්සේ එතනින් යාට ඉංග්‍රීසි ක්ලාස් ගානේ සල්ලි ගෙව එක එක්කෙනා ගාව පච වෙන්න මං කිසිම සේත්ම ඉඩ තියන්නේ නෑ ළමයි ඒක මගේ පොරොන්දුවක්. ඒ වගේම ළමයි කියනවා මාසයක් ඇතුළත වාට ඉංග්‍රීසි වල තියෙන අවබෝධය ඇති කරලා මේ ක්ලාස් එක ඉවර කරන්නේ වා IELTS වල තියෙන ඇඩ්වාන්ස් දේවල් පවා ඔයාම තනියෙන් වාට හිතා ගන්න බැරි වෙයි මේ IELTS වල තියෙන දේවල් අරගෙන පවා ඔයත් එක්ක මම ගනුදෙනු කරනවා. ඒක IELTS වල තියෙන රීඩින් පවා ඔයා කරයි. IELTS වල තියෙන පැසේජස් පවා ඔයා කියවලා අවබෝධ කරගනි. ඒ තත්ත්වෙට මම ඔයාව ගොඩනගනවා. එතකොට IELTS ක්ලාස් එකකට යන්න හිතන් ඉන්න ළමයෙක්ට ඉංග්‍රීසි දැනුම අඩු ළමයෙක්ට පවා වුණත් මේ කෝස් එක තුලින් ගිහිල්ලා IELTS ක්ලාස් එකකට ගියාට පස්සේ ළමයි ලේසියෙන්ම ඔයාට මේ IELTS ගොඩ දා ගන්න පුළුවන්. ඔයාගේ රට යන හීනේ හැබෑ කරගන්න පුළුවන්. IELTS හොර විදියට කරන්න ඕනේද? ඒව ගැන ඔයාට දුක් වෙන දෙයක් නැහැ. ඒ වගේම දැන් කතා කරන්නේ මේ අපේ කැම්පස් යන නංගිලා මල්ලාට කැම්පස් යන්න ඉන්නසා දැන් කැම්පස් යන හොඳ දැනුමක් තියෙන. ඒත් ඉංග්‍රීසි දන්නේ නැති නිසා අමාරුවේ වැටලා ඉන්න පොල්ලෝ කෙල්ලන්ටයි මේ කතා කරන්නේ. ඔයාලට කැම්පස් එකේ තියෙන ඕන ප්‍රසන්ටේෂන් එකක් කරන්න, කැම්පස් එකේ ඔයාට උගලන ඕන දෙයක් තේරුම් ගන්න, ඕන පොතක් කියව ගන්න අවශ්‍ය ඉංග්‍රීසි ටික මාස දෙකක් යනකොට සුපිරියට හැදෙනවා. මොකද IELTS නේ අපිට ඉංග්‍රීසි වල මනින්න තියෙන හොඳම ස්ටෑන්ඩඩ් එක. IELTS වල මට්ටමේ දෙයක් කියව ගන්න, තේරුම් ගන්න, කතා කරගන්න පුළුවන් කියන ළමයි එතනින් එහා ඔයාගේ ඉංග්‍රීසි ගැන ආයෙ කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආයෙ මට්ටමට ඇවිල්ලා ඉවරයි. එතනින් එහා ඔයාට තියෙන්නේ තනියම ඉංග්‍රීසි හදාගන්න. එහෙනම් ළමයි අපේ ක්ලාස් එක ලබන සතියෙන් පටන් ගන්නවා. අපේ ෆ්‍රී සෙෂන් එක බලපු නැති අය අනිවාර්යෙන් පැය 3 අපත යන්නේ නැහැ බලන්න ඉංග්‍රීසි වල 3න් එකක් එතන තියෙනවා. හැබැයි ඒකේ ගැප් වෙලා නැති සමහර රහස් තියෙනවා. අපි කියන අර ගුරු මුෂ්ටිය කියලා. ඒ ටික තියෙනවා ක්ලාස් එකේ. ඒ ටික ක්ලාස් එකට ඇවිල්ලාම තමයි ලබා ගන්න වෙන්නේ. ඒ නිසා අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න ලබන සෙනසුරාදා රාත්‍රී 8ට ක්ලාස් පටන් ගන්නවා. ඊට කලින් මම ඔයාලට දීලා තියෙනවා මගේ බැංක් ඩීටේල්ස් රුපියල් 5000ක් විතරයි ළමයි මේ මුළු ඔක්කොම ටික උගන්වන්න ගන්න. එකම එක රුපියල් 5000ක් විතරයි. ඔයාලා ඇඳුම් ගන්න, කෑම කන්න, ගොඩක් දේවල් වලට සල්ලි නාස්ති කරනවා. ඒ වගේම මෝඩ විදිහට ස්පෝකන් පන්ති වලට රුපියල් 20000 30000 නාස්ති කරනවා. ඒ කිසිම දෙයක් නැතුව අපි එක රුපියල් 5000කින් ඔයාගේ මුළු ජීවිතේම ගොඩ දානවා. මොකද ළමයි ඉංග්‍රීසි කියන්නේ බොහොම ලේසියෙන් ළමයෙක් ඉගෙන ගන්න ඕන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ ළමයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක තව කෙනෙක්ට ඔයාව බුදුරගෙන ගන්න. ඒක ඔයාගේ ජීවිතයෙන් ඔයාව ඒක හම්බ කරගන්න මාධ්‍යයක් කරන්නේ ඉංග්‍රීසි වලින් ඔයා ඉගෙන ගන්නෙත් නැතුව ඔයාව හම්බ කරන මාධ්‍යයක් කරගන්න ඉංග්‍රීසි අපේ පන්තියේ කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. මේක ඔයාගේ අවසාන පන්තිය වෙනවා. මෙතනින් එහා ඔයා කවදාවත් ඉංග්‍රීසි වලට වියදම් කරන්න ඕනේ නැහැ. ඔයා අවබෝධයෙන් තනියමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒක මම පොරොන්දු වෙනවා ළමයි ආපහු. ඒ නිසා රුපියල් 5000ක් වියදම් කරලා අපේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා මුළු ජීවිතේම ගොඩ දාගන්න. මේක ළමයි ඔයා හොයාගන්න ක්ලාස් එකක් නෙමෙයි. මේ ක්ලාස් එක ඔයාව හොයාගෙන ඉන්න ක්ලාස් එකක්. You are chosen. ඔයාව තෝරගෙන ඉවරයි මේ පන්තියේ. Thank you.